හරි. එතකොට අපි එකතු වෙන්නේ භෞතික විද්‍යාවට ඒ වගේ භෞතික විද්‍යාව හදාරන සිසුන්ට වැදගත් වෙන ගණිතමය සම්බන්ධතා. හරි. දැන් සමහර කට්ටිය ජීව විද්‍යාව විෂය ධාරාව හදාරන ළමයිනුත් ඉන්නවා. තව යම් විෂය ධාරාව හදාරන දරුවන්ට වැදගත් වෙන. හරි. භෞතික විද්‍යාව සම්බන්ධයෙන් වැදගත් වෙන පොඩි සම්බන්ධතා ටිකක්, පොඩි කතා ටිකක්, ගණිතමය ප්‍රකාශන ටිකක් එදාද මම මෙතෙන්ට එතකොට මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට අපි බලමු මේ වැඩි කතා කරනවා මොනවද මේ ගණිතමය සම්බන්ධ අපිට වැදගත් වෙන. හරි. එතකොට ප්‍රධාන වශයෙන් මම කතා කරන මාතෘකාවක් තමයි මේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතික සම්බන්ධතාවය අපිට වැදගත් වෙන. හරි. ත්‍රිකෝණමිතික සම්බන්ධතාව. හරි. දැන් combine x හරි නැත්තම් ගණිතාංශයේ දරුවන්ට මේවා තියෙනවා. හරි. ගණිතාංශයේ දරුවන්ට මේවා තියෙනවා. හරි. සම්බන්ධතාව වක්‍ර. හරි. එතකොට ගණිතය අංශයේ ළමයින්ට මේවා ගණිත විෂය ධාරාව හදාන ළමයින්ට මේ දේවල් තියෙනවා. සංයුක්ත ගණිතය හදාන දරුවන්ට මේවා තියෙනවා. හරි. ඒතර අපිට එච්චර ලොකුවට ඕන වෙන්නේ නැහැ. අපිට සාමාන්‍ය විදිහට අපි දල අයිඩියා එකක් තිබුණා අපිට ඇති ලොකුවට ඕනේ නැහැ. හරි. එතන මෙහෙමයි. එතන මම ත්‍රිකෝණයක් අඳොත් මේ වගේ ත්‍රිකෝණයක් අඳිනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරි. ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිනවා. හරි. මේ වගේ ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳිනවා. මෙයා A කියලා ගන්නම්. ඒ කියන්නේ කර්ණය A, බද්ධ පාදය B, මෙයා C. මම අයිබට බද්ධ පාදය කිව්ව මොකද මෙතන මම කොනේ θ ගන්න හින්දා. හරි. එතකොට මෙයා මොකද්ද? කර්ණය. මෙයා සම්මුඛ පාදේ, මෙයා බද්ධ පාදේ. හරි. එතකොට අපි දන්නවා sin θ සමානයි මොකේදද? sin θ. sin θ සමානයි සම්මුඛ පාද බෙදීම කර්ණය. සක sin සම්මුඛ පාද බෙදීම කර්ණය. C බෙදීම A සම්මුඛ පාද බෙදීම කර්ණය. ඊළඟට cos θ. cos θ සමානයි මොනවද? cos θ සමානයි බද්ධ පාද බෙදීම කර්ණය. බද්ධ පාද බෙදීම කර්ණය. හරි. B බෙදීම A. එතකොට tan θ. tan θ සමානයි මොකේදද? tan θ සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය. C බෙදීම B. සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය. කෝණයත් එක්ක ඉන්න එක්කෙනා බද්ධ පාදය. කෝණයට ඉස්සරහින් ඉන්න කෙනා සම්මුඛ පාදය. කෝණයත් එක්ක ඉන්න පාදේ බද්ධ පාදය. කෝණයත් එක්ක ඉන්න ඉස්සරහින් ඉන්න කෙනා එයාට සම්මුඛ ඉස්සරහින් ඉන්න කෙනා සම්මුඛ පාදය. ඒ වගේම දිග වැඩි පාදේ කරේ. එතකොට මෙතන දෙයක් පේනවා. ඔන්න බලන්න මම පොඩි මෙහෙම දෙයක් කරනවා. හරි. මම මෙයා අංක 1 මෙයා අංක 2 කියලා ගත්තොත් එහෙම. අංක 1 අංක 2 බෙදුවොත් එහෙම. sin θ බෙදීම cos θ සමානයි. sin θ බෙදීම cos θ සමානයි. C බෙදීම A බෙදීම B බෙදීම A. එතකොට මේක A ට A සුළු වෙනවා. A ට A සුළු වුණාම මොකක්ද මට? C බෙදීම B කියලා. C බෙදීම B සමාන වෙන්නේ කාටද? C බෙදීම B සමාන වෙන්නේ tan θ ට. ඒ කියන්නේ මොකද වෙන්නේ? එතනින් අපිට තව ප්‍රකාශනයක් එනවා. tan θ සමානයි sin θ බෙදීම cos θ කියලා ගණිතමය සම්බන්ධතාවයක් අපිට ලැබෙනවා. හරි? ගණිතමය සම්බන්ධතාවයක් ලැබෙනවා. හරි? ගණිතමය සම්බන්ධතාවයක් ලැබෙනවා. හරි? හරි මේ ටික දාගන්න. මේ ටික වැදගත් කතාවක්. ඔය ටික දාගන්න. හරි? හරි. අපි යමු ඊළඟ කතා ටිකට. ඊළඟ කතා ටිකට. හරි? එතකොට අපිට පොඩ්ඩක් මේ කෝණ තියෙන කෝණ නම් මම දැනගන්න පොඩ්ඩක් වැදගත් වෙලා ඒක කෝණ එක අපිට වැදගත් කෝණ වල කීපයක් තියෙනවා බලමු. හරි? මොනවද මේ මම මේ කතා කරන්න යන මොකද්ද මේ කියන්න යන්නේ කියලා බලමු. හරි? හරි. මම මෙහෙම තීරණ බෙදා ගන්නවා. මේ බෙදා ගන්න තීරණ වල sin cos tan මේ පැත්තම අංශක වලට බෙදනවා. බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 sin බිඳුව කියන්නේ බිඳුවයි sin 30 කියන්නේ භාගයයි එහෙම නැත්නම් 0.5යි sin 45 කියන්නේ 1යට මූල 2යි. හරි? sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 90ක් කියන්නේ 1යි. cos
එතකොට cos බිඳුව කියන්නේ 1යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. cos 45 කියන්නේ 1 යට මූල 2යි. cos 60 කියන්නේ 1 යට 2 භාගය 0.5. cos 90 කියන්නේ බිඳුවයි. tan බිඳුව කීයද? tan බිඳුව බිඳුවයි. tan 30 කීයද? 1 යට මූල 3යි. tan 45 1යි. tan 60 කීයද? මූල 3යි. tan 90 අනන්තයයි. tan 90 අනන්තයයි. එතකොට හරි. එතකොට පේනවා. මෙහෙම කතාවක් වෙනවා. ළමයි තාම මට කියන්න දේවල් ටිකක් තියෙනවා. දැන් මූල දෙක කියන එක්කෙනාගේ අගේ 1.4යි 1.4යි 1.4. මූල 3 කියන කෙනාගේ 1.73යි 2. හරි? දැන් ඔයාලට මතක තියාගන්න. මූල 5 කියන එක කොහේ හරි ආවොත් එයාගේ කීයද? 2.2යි 3. මූල 10 කියන කෙනාවත් එහෙම. මූල 10 කියන කෙනාවත් එහෙම එයාගේ 3.1යි 6. මේ වගේ අගයන් ටිකක් තියෙනවා. ඉතින් මේක මේ සුළු කරලා ගන්න පුළුවන්. දැන් මේ වගුව මතක තියාගන්න මේ ටික අපිට ගණිතමය වශයෙන් කියන අපිට මේ භෞතික විද්‍යාව මේ ටික වැදගත් වෙනවා. ගොඩක් කරලා ප්‍රක්ෂිප්තවල එයාගේ දෛශිකවල ඊළඟ විභේදන එන පොයින්ට් විදිහට දෛශික පාවිච්චි කරන දැන් ඒකට විභේදන වෙන තැන් වලදී මේ ටික වැදගත් වෙනවා. ඒ ආනත කට්ටිය විභේදන කරද්දී මේවා වැදගත් වෙනවා. හරි. එතන හොඳම දේ තමයි මොකද්ද? මතක ගන්න ගියා මොකද්ද? tan θ සමානයි. tan θ සමානයි මොකේද? sin θ බෙදීම cos θ. sin θ බෙදීම cos θ. හරි. එතකොට tan බිඳුව සමානයි මොකේද? sin බිඳුව කියන්නේ බිඳුවයි බිඳුව cos බිඳුව කියන්නේ 1යි බිඳුවකින් බෙදුවොත් බිඳුවයි. sin θ මම නිකන් උදාහරණයක් කියන්නේ මම ගන්නවා tan θ. tan θ කියන්නේ කීයද? 1ට මූල 3යි. tan θ කියන්නේ කීයද? 1ට මූල 3යි. හරි. sin θ කියන්නේ මොකද්ද? sin θ කියන්නේ භාගයයි. sin θ කියන්නේ එතකොට භාගයයි. sin θ භාගයයි. එතකොට cos θ කියන්නේ කීයද? cos θ කියන්නේ මූල 3 බෙදීම 2යි. 2ට 2 කැපුණා. මූල 3 උට්ටාම මොකද වෙන්නේ? මූල 3 බෙදීම එකද? නෑ. මොකක්ද දෙන්නේ? 1යට මූල 3යි. 1යට මූල 3ක් එන්නේ. මූල 3 නෙමෙයි එන්නේ. හරි. 1යට මූල 3ක් එන්නේ. හරි. 1යට මූල 3යි කියලා කියනවා. හරි. එහෙම වෙන්න බෑ. හරිද ළමයි? හරි. එතකොට භාගයට බය කැපුණා. මේ මූල 3 මෙතෙන්ට ආවා. හරි. 1යට මූල 3යි. එතකොට tan θ කියන්නේ tan θ සමානයි sin θ බෙදීම cos θ අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මේකත් පිටපත් කරගන්න. මේකත් පිටපත් කරගන්න. වැඩි වෙලා ගන්න එපා.